නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පතිරූප දේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනීදිච ඒතං මංගල මුත්තමන්ති. හොඳයි. විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පින්වත් මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියනි, මේ සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ මේ හැන්දෑවේ බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන ජීවත් වෙන මිනිස්සු විදිහට අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් කරන්න, අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ ධර්මතාවයක් පිළිපදින්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මේ සංසාරේ පින්නතුනි කවදානම් අය බණහඬ හම්බෙයිද? මේ සංසාරේ කවදා හොම පන්සලක ඉඳගෙන ඉන්න පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? මේ සංසාරේ කවදානම් ආය තෙරුවන් වැඩ ඉන්න භූමියක් පස්පා ගන්න හම්බෙයිද මිනිස්සු වෙලා? ඒව හරි දුර්ලභයි. එහෙම ලැබෙන්නේ පින්වතුනි සංසාරේ කරපු පින්වල තියෙන බරපතලකම දිගපළල මත. එකටම මතක තියාගන්න, කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල ඔය සිද්ධ කරගන්න යන්නේ මහා විශිෂ්ට පින්කම. කවදානම් අය බණහඬ ඇයි දැන් මෙහෙම දේශනා කරන්න හේතුව? පින්නතුනි උපදින සේරටම කන් ඇහෙන්නේ. දැකලා නැද්ද කන් ඇහෙන්නේ නැති මිනිස්සු? මිනිස්සු වෙලා ඉපදුනාට වැඩක් තියනවද කන් ඇහෙන්නේ නැත්නම් බණ ඇහිය? අපිට හොඳට කන් ඇහෙනවා. නිවන් මඟ අහුරන බරපතල කාරණයක් නේ ව්‍යාපාද. ඔක නඩත්තු වෙන්නේ ද්වේෂයත් එක්ක. වෛරය අකුසලයක්, වෛරය හොඳ නෑ, වෛරය නවත්තන්න ඕන, ද්වේෂය අකුසලයක්. කන් ඇහෙන්නේ නැති උදවිය කොහොමද වහන්නේ? අපිට හොඳට කන් ඇහෙනවා. කන් ඇහෙන්නේ ඇයි? පින්නතුනේ බුදු වෙන්නත් මිනිස්සු වෙලා උපදින්න ඕනනේ. බුදු වෙන්නත් මනුෂ්‍ය ලෝකෙට එන්න එපා. කන් ඇහෙන්නම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, පාරමිතා පුරන්න. වෙන මොකේදද? මේක හරි මේක වැරදි කියලා කොහොමද දැනගන්නේ? ඒ හින්දා අපිට හොඳට කන් ඇහෙනවා.
උපදින සේරට මැස් පේන්නේ නැහැ. පැහැදිලිද මං කියන එක? අපිට හොඳට ඇස් පේනවා. මිනිස්සු දන්නේ නැහැ ඕකෙන් වැඩ ගන්න. වෙන මොකවත් නෙමෙයි. මිනිස්සු දන්නේ නැහැ ඇස් දෙක පේන එකෙන් ප්‍රයෝජනයක් ගන්න. මිනිස්සු දන්නේ නැහැ කන් දෙක ඇහෙන එකෙන් වැඩක් ගන්න. අර වික්ටෝරියා එකට යන්නකො. රාජගිරියේදී තේරුම් ගන්න පුළුවන්. ගිය බුදුවිය මෙතන නැති. අපිට මොනවාද තියෙන අඩුපාඩු? මොනවාද අපිට නැත්තේ? ඒ හින්දා මතක තියාගන්න. හැමදාම ඇස් පේන්නේ කන් ඇහෙන්නේ. ඔබ ඩක් ගාලා නවතින්න පුළුවන්. කන් දෙක ඇහෙන කාලය තුල මේ කන වැඩිපුරම කැමති මොන අහන්නද? මේක වැඩිපුරම රුචි මොකේද? දැන් බනහා ඉන්නකොට එළිය බයිසිකලයක් හෝන් ගහනවා. කේන්තියන්නේ බයිසිකල් කාරයටත් බනහන අපිටද? මොකටද පාරවල් දිහා හෝන් ගහුවා කියලා අපි කුලප්පු වෙන්නේ? කන රුචි මොකේද? අනුන්ගේ දේවල් අහන්න නෙමෙයි. ඔයත්තන්ට මේක පැහැදිලි නැත්තම් අද යන ගමන් ඔය කාට හරි කියාගෙන යන්න මම නිකන් කියනවට මේවා කරලා බලන්නකො ඈ. කරන්නේ එහෙම නැහැ. යන ගමන් කියාගෙන යන්න පණිවිඩයක් තියෙනවා පුද්ගලිකව හම්බුනහම කියන්නම් කියන්නකො. අර මොනසට අද නින්දේද කියලා බලන්න. මේක කුතුහලයේ සැකය විමතිය හැම එකක්ම ඇවිස්සන්නේ. කවුරු හරි වචන දෙකක් කිව්වා නම් ඇති. කවුද කුලප්පු වෙන්නේ? අපි. රටවල් පිටින් පවුල් පිටින් විනාශ වෙන සැකය පව ඇති වෙන්නේ කවුරු මත? අපි ජීවිතේට අපි සැක කරලා තියෙනවද? කවුද සැක කරන්නේ? මතක් කරන්න බලන්න මම මාව සැක කරපු දවස. අපි ඉතින් එහෙම සැක කරනවා ඔය නේ කොහේ හරි යන්න ගිහම සේරම දාලා වාහනේ නගලා පාරට ගිහම මතක නැහැ ජනෙල් ලහුවද කියලා. එහෙම සැක තියෙනවා. ඒව මේ ලොකුවට මේ ජීවිතත් එක්ක දෙදරණේව නෙමෙයි. ඉන්ද්‍රියන් හැම වෙලේම යොමු කරන්න තමන්ගේ සුගතියට. මොකේටද වැඩිපුරම යොදවන්නේ? අපේ සුගතියටද අපේ අගතියටද? මේවා තුලින්ම අපි ඒවා උත්තේජනය කරලා කවුද විනාශ වෙන්නේ? අපි. එනිසා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල එකටම පුරුදු වෙන්න. ඔයත් එක්ක ජීවත් වෙන්න. අදටත් ජීවත් වෙන්නේ කාත් එක්ක? අදටත් ඉන්නේ කාත් එක්ක? ඔය ගැහෙන්න තරමක් ගැහෙන්නේ කවුරු වෙනුවෙන්ද? නැනිකන් කියනවට හිතන්නකො බලන්න. ලොකුවට කල්පනා කරන්න යන්න එපා. මේ ඔට්ටු වෙන්නේ මට කණ්ඩද? ඔයත් හිතයි අපිට විතරක් නම් මෙහෙම මැරෙන්න ඕනේ නැහැ කියලා. ඔය ජීවිත වලට මොකද්ද තියෙන නිදහස කියන්නේ? දැන් ඔය
විදේශගත වෙන උදවියගෙන් මං ඉතින් මෙව අහනවා මොකටද රට යන්නේ කියලා අහපුවම මොකද්ද කියන්නේ නෑ මෙහි ඉඳලා තේරුමක් නෑ මං කිව්වා කාටද මේ ගෙදරක් තියෙනවා වාහනෙත් තියෙනවා දැන් රස්සාවකුත් කරනවා මොකටද යන්නේ කියලා අහපුවම නෑ මේ ළමයිට අනාගතයක් තියෙන්න බෑ බහුතරයක් විදේශගත වෙන්න ළමයිට අනාගතයක් හදන්න අර දැන් තියෙනව නේද මේ හැමතැනම තියෙනවා අර සල්ලි දීලා අර වැඩිහිටි නිවාස තියෙන ගෙවලා ගිහින් ඉන්න පුළුවන් මං ඉතින් ඔය බණ පිරිත් කියන්න යනවනේ ඔබගේ ළමයි තමයි කෝල් කරලා කියන්නේ අපිට මොනවද කියන්නේ තාත්තාට ඇපාර්ට්මන්ට් එකක් අරන් දීලා තියෙන්නේ මම කවුද ඒකින් නර්සලා දෙන්නෙක් ඉන්නවා ගැටලුවක් නෑ බලනවා වැඩටත් එක්කෙනෙක් ඉන්නවා අපි බලනකොට අපිට තේරෙනවනේ හොඳට සලකනවා ප්‍රශ්නයක් නෑ නර්සලා දෙන්නෙක් ඉන්නවා වැඩට එක්කෙනෙක් ඉන්නවා ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා වාහනයක් තියෙනවා මං කොහෙද කියලාත් කියන්නේ මේ අන්තිමේට මිනිස්සුන්ට වෙන දේ මේවා තේරෙන්නේ හොඳේ හතර හන්දි වළංගු තියෙන කාලේ පස්සේ තාත්තත් එක්ක ගිහින් කතා කරා තාත්තා කියනවා හාමුදුරනේ මෙව්ව තියෙනවා කියලා මෙහෙම දන්නවා නම් ජීවිතේට කසාදවත් බඳින්නේ නැහැ කිව්වා. මොකටද? සල්ලි හම්බ කරගෙන ඉතින් මොකක් හරි දාලා තියාගෙන ඉඳලා. කවුරු තියානේ ඉන්නවනේ. මේක කරගන්නද මෙච්චර කල් නැහුනේ කියලා මගෙන් ඇහුවා. මට ඔයත්තන්ට හංගෙන් තියෙන මොකද්ද? ජීවිතේ පුරුදු වෙන්න එකටම කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල භෞතිකයේ විතරක් නෙමේ ආධ්‍යාත්මයත් නඩත්තු කරන්න අර තාත්තා කියනවා හාමුදුරනේ මතක් වෙනවලු ළමයි හදපු හැටි මමත් කොහොමද කරේ කිව්වා හාමුදුරනේ පුළුවන් තරම් කොහෙද හිටියේ විදේශගත වෙලා ඇයි මම එහෙඳලා මෙහෙ ළමයිට හොඳට ඉගෙනනවලු ඒ ලෙවල් මදි වුණාට පස්සේ පිටරට විශ්වවිද්‍යාලයකට දාලා ඉගෙනනවලු කොල්ලහේ පර්මනන්ට් වුණාට පස්සෙලු තේරුම් ගත්තේ ළමයි තරුණ වෙනවා අපි වයසට යනවා කියලා කාට කියන්නද මුදල් වලින් කරන්න පුළුවන් දෙයකට තියෙන්නේ අවශ්‍යතා සම්පූර්ණ කරන එක විතරයි වෙන මොනවද කරන්න පුළුවන් කියනව නේද සල්ලි තියෙනවා නම් ඕන එකක් ගත්ත හැකියි කියලා අර තාත්තා කියනවා හාමුදුරනේ සල්ලි දෙනවා හරි ආසයිලු මම කියපු විදිහටම කියන්නේ දුව පොඩි කාලේ හිටියා වාගේ ගොඩක් ගෑනු ළමයි තාත්තලාට එකතු වෙන්නේ දුව පොඩි කාලේ හිටියා වාගේ ඇවිල්ලා මේ ගෙදර ඉන්නකොට දුවලු බත් බෙදන්නේ ගෑනු ළමයින් සාමාන්‍යයෙන් ඕක කරන්නේ නර්ස්ලා එනකොට මැවිලා පේනවලු කෙල්ල බත් එක අරන් එනවා වායි කියලා සල්ලි ඕනද මිනිස්සුන්ට මැවිලා පේනවලු වැඩ කරන කට්ටිය ගේට්ටු වරිනකොට මේ ඒ කාලේ ගෙදර බල්ලෝ හිටියලු ලොකු පුතා අර බල්ලොත් එක්ක එහෙම යනවා වගේලු දැනෙන්නේ අම්මට තාත්තට මොකක්ද ඕනේ
දරුවෝ නැ පින්නතුනේ. ඇයි දරුවෝ ඕනේ? මිනිස්සුන්ට ආදරය ඕනේ. කවුද අකමැති හුරතල් වෙන්න? මිනිස්සු ලෙන්ගතු වෙන්න ඕනේ. දවුව ගත්ත එකද සල්ලි වලින්? අර තාත්තා කියනවා හාමුදුරුවනේ කිසිම අඩුපාඩුවක් නැහැ. හරි වේදනාවෙන් කිව්වා. හරි පාළුවක් දැනෙනවා හාමුදුරුවනේ කියලා. මිනිස්සු මේ ලෝකේ වැඩිපුරම ජීවත් වෙන්න පින්නතුනේ. ඔක ඉතින් කාටත් ඔය සෙදේ තමයි හොඳේ. එහෙම නැහැ කියලා හිතනවා නම් ගෙදර ඉන්න වයසක අම්මගෙන් තාත්තගෙන් අහන්න කොහොමද තාත්තේ කියලා. මිනිස්සු වැඩිපුරම ජීවත් වෙන්නේ වර්තමානයේ තුල නෙමෙයි කොහෙද ඉන්නේ? 50% මිනිස්සු ඉන්නේ අතීතයත් එක්ක. නැද්ද? කල්පනා කරන්නේ මොනවද? අතීතේ පොයින්ට් ගානක් හිතනවා ඉස්සරහට මොකක් වේද? කවුද වර්තමානයේ ජීවත් වෙන්නේ? මේ මත්තට කවදාවත් අතීතේ හිතන්න එපා. අතීතය ගැන ශෝක කරන්න එපා. කාරුණික පින්නතුනි බොහොම ඌමනාවෙන් කියන්නේ අතීතේ හිරකාරයෙක් වෙන්න එපා. මොක වෙලා තිබ්බත් කමක් නැහැ. මොකටද? මොකද්ද ප්‍රතිඵලය? දැන් ඉන්න මේ මොහොත තුල අවස්ථාවට අනුගත වෙන්න. ධර්මයෙන් බණ කියන්නේ කම්පා වෙන්න නෙමෙයි. අපි බණ කියලා යනකොට සමහරව අඬනවා. පින්නතුනි අඬන්න බණ කියන්නේ කවුද? බණ කියන්නේ අතීතයේ සිහිපත් කරලා දුක් වෙන්න නෙමෙයි. මේ පච්චුප්පන්නේ න්යාපෙන්ති. මතක තියාගන්න. අනාගතය ගැන ලොකුවට හිතන්නත් එපා. ඇයි? කවුද දන්නේ මොකක් වෙයිද කියලා? නේ අර අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ හිතන දේ වෙනවා. වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නත් බෑ. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මතකද අර ඉන්දියාවේ අර අලහබාද් වල ෆ්ලයිට් එක ආසන්දරාවනේ හැපුණේ. ඔය මාත් එක්ක දිල්ලි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත තරුණයෙක් හිටියා. කොල්ලා කියනවා කොල්ලා අලහබාද් වල හිටිය මුස්ලිම් තරුණයෙක් මාව නැල්ලේ. කොල්ලා කියනවා හාමුදුරුවනේ කලින් දවසේ රෑ නිදාගත්තෙම නෑලු. ඇයි? එදින අර අවුරුදු 3-4ක් එකට ඉඳලා ආපහු එංගලන්තෙට යන තරුණයෝ සියල්ල ඉවර වෙලා බෑග් ටික හදාගත්තට පස්සේ කිලෝ ගන්න වැඩිලු. ගෙවලා හරි කමක් නෑ අරයි යනවා කියලා තව දාගත්තලු. මිනිස්සු තුන් හිතකින්වත් ඔව හිතුවද? ගත්තලු එයාපෝට් එකට ගිහිල්ලා වීඩියෝ කෝල් එකක් ගෙදරට. එතකොට එක තරුණයෙක්ගේ අම්මා කෙනෙක් පෙන්නනවලු. මේ ෆ්ලයිට් එකෙන් පැය 7-8ක් යනවා තව. නංගි ලෑස්ති වෙලා.
මොකේදද? අයියා පිළිගන්න. තුන් හිතකින්වත් හිතුවද? කොල්ලා කියනවා හාමුදුරුවනේ අඬලා වැළපෙලා ගියේ. එකටනේ හිටියේ. එහෙමනේ ළමයි එකට ඉඳලා යනකොට හරි දුකයි. ඉතින් මේ එළිය රෙස්ටොරන්ට් එකක තමයි ඉඳලා තියෙන්නේ. දැන් මොන හරි කෝෆි මොන හරි බිබි අර කට්ටිය එයාපෝට් එකට දාලා ෆ්ලයිට් එක උඩට අරගෙන මිනිත්තු 30ක් ගියේ නැහැ කිව්වා. තප්පර 30ක් ගියේ නැහැ කිව්වා. අර බිල්ඩින් එක හැප්පිලා ගිනි ගත්තනේ පින්නතුන සේරෝ. කවුද හිතුවේ? කවුද හිතුවේ මේ පල්ලෙහින් බිල්ඩින් එකක මේක හැප්පෙයි කියලා? අර හොස්ටල් එකේ හිටපු හැප්පිච්ච වෛද්‍ය ශිෂ්‍යෝ තුන් හිතකින්වත් හිතන්නද බත් එක ගෙනල්ලා මේසේ උඩ දිගාර ගන්නකොට මේකට ප්ලේන් එකක් ඇවිල්ලා හැප්පෙයි කියලා. කියුම් බලන්න මොනවාද නොවෙන්නේ? වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. හොද්දට මතක තියාගන්න. අර දල්ල කඩි කාලා මිනිස්සු මැරෙනවා නයි කාලා බේරෙනවා පින්නතුනේ. කර්මයේ බලපාන නිරන්තරයෙන් හිත සතිය සිහිය පිහිටුවන්න. මේ මොහොත තුල ජීවත් වෙන්න. අනාගතේවත් අතීතේවත් අපිට වැඩක් නැහැ. මේ මොහොතට අතීතේ ටිකක් ඕනේ. මොකේද? ඉස්සරහට යන්න. මිසක් අතීතේ ජීවත් වෙන්න කම්පා වෙන්න නෙමෙයි. අපි දන්නවා දැන් මෙව ඇහුවට ඔයත්තන්ට හැදෙන්න පුළුවන්. හැදෙන්න බෑ. හැබැයි පටන් ගන්න පුළුවන්. පාරමිතා පුරන්න පටන් ගන්න. ඉදං මේ පුඤ්ඤ කම්මං යාසවක්ඛ්‍ය වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. අහන බණ පදයක් ගානේ මොකක්ද හිතන්න ඕනේ? සසර ගමන විමුක්තිය විතරයි පින්නතුනේ. මින් මනද කවදාවත් ඔය බොරුවට හැම බනහන්නේ. දැන් උන් අද යනකොට කී යයි මරු බන ෂෝක් බන දැනෙන්න කිව්වා දුන්නා වැදෙන්න කිව්වා. ඔව්ව කී ගියට තේරුමක් තියෙනවද? සමහරු මට යනකොට ඇහිලා තියෙනවා අපරාධي අහවලත් එක්කන් එන්න තිබ්බේ. ඇයි? අර එයාටලු කිව්වේ. මිනිස්සු බලන්නේ කොහේ හරි කියන බණක් ධර්මයක් ඒකෙනොත් කාට හරි දන්නනේ බලන්න. කවුරු හරි මරන්න පුළුවන් නම් බණ පොතෙන් හරි කමන්නේ ගහලා මරනවා. මිනිස්සුන්ට ඕන නිරන්තරයෙන් අනේක පෙලන්න පින්නතුනේ. මිනිස්සුන්ට ඕන නිරන්තරයෙන් අනේක අපහසුතාවයට පත් කරන්න. වෙන මොකේද දොට්ටු වෙන්නේ? ඔන්නම් බැලිය හැකි දැන් මෙතන එක. ඔතන මැද්දෙන් 3 දෙනෙක් නැගිටලා යන්න ඕනේ. ඈත් කර කර. කණ්ඩ වගේ බලන්නේ දර යන මිනිස්සු දිහා. බැරි වෙලාවත් බුදියාගෙන ඉන්න පොඩි එකෙක් නැගිටලා කෑ ගැහුවොත් එහෙම. දොහොත් මුදුන් දීගෙන ඉන්න අම්මලා මොකද කරන්නේ? අර පැටිය අරගෙන යනකන් රව රව බලනවනේ අර පැත්ත. නැද්ද?
මිනිස්සුන්ගේ හිත තුල හැම වෙලේම මොකද්ද තියෙන්නේ? මිනිස්සු හරි කැතයි වෙන්නදුනේ. මිනිස්සු හරි අමුතුයි. ඇයි මම මෙහෙම දේශනා කරන්නේ? මිනිස්සු වුණාම වෙන්න ඕනේ හැම වෙලේම පුරුදු වෙන්න ඔය වැරදිම දකින්න එපා. දකින්නෙම මොනවාද? නිකන් දැන් ඔය ඉඳගෙන ඉන්න ගමන් කල්පනා කරන්න. කවද්ද අපේ ගෙදර අපි මම ගැන, නෝනා ගැන, ස්වාමියා ගැන, දරුවෝ ගැන හොඳක් කිව්වේ කවද්ද? එහෙම කියනවද ගෙවල් වල? මිනිස්සු ගෙවල් වල ඉන්නේ පිච්චි පිච්චි. මිනිස්සුන්ට ගෙවල් වල සැනසීම නැහැ. මිනිස්සු ලෝකෙට පේන්න ඇඳලා පැලඳගෙන ඉන්නවා. අහනකොට බිරිඳයි ස්වාමියයි බත් කටක් කාලා නැහැ එකට අවුරුදු ගානකින්. අහලා බලනකොට මිනිස්සු මේ ලෝකෙට hina වෙලා හිටියට මොකටද එහෙම ඉන්නේ? මිනිස්සු වෙලා ඉපදෙච්ච එකේ මේවා නැති කරලා මැරෙන්න ඕන මොනවාද? දැන් බලන්න බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? කණ්ඩපයින්න. එහෙම සතුටු සාමීචය දෙන්න පුළුවන්ද බල්ලොන්ට? මේ පැතිවලත් නැද්ද අර උදේ පාන්දර දැක්කහම මූණක් කටක් බල්ලා hina වෙන්නද මිනිස්සු? නැති වෙදි මං හිතන්නේ. නෑ බොහෝ පැතිවල ඉන්නවා ඒකයි. මිනිස්සු බුදුම විදිහේ මාන්නකින් ඉන්නවා. මිනිස්සු පුදුම පොරයක් මේ අල්ලන්නේ මේ පන්සල් එක්ක. ඒ පොර අල්ලන්න ඕන තරම් ආත්ම තියෙනවා. ඔය බල්ලෝ වෙලා උපදින්නේ. බල්ලොන්ගේ වැඩේ මොකද්ද? පොර අල්ලන එක. කණ්ඩ පයින් එක. සත්තුන්ගේ හැටි. අපි මොකටද හැම වෙලේම කණ්ඩ පයින්නේ? ගෙවල් වල මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්. කණ්ඩ පයින්න. ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කණ්ඩ පයින්න. ළමයිට කියන්නකො දෙතුන් පාරකට පුතේ කණ්ඩ කියලා. ළමයි කණ්ඩ පයින්නවා කවුද? දෙමව්පියෝ. ගෙවල් වල පින්නතුනේ ඒවට ඕන තරම් ආත්ම තියෙනවා. ජීවිතේ පුරුදු වෙන්න. කවුරු හරි දැක්කහම හොඳට hina වෙන්න. ඒක රස්සාව මත නේ සමහරු ඉන්න ඔය රැකියාව මත, තත්ත්වය මත ගෙදර මිනිස්සු පෙළ ඉන්නවා. මේ පින්නතුන් දැකලා ඇති ඕන තරම් නැද්ද මේ පැතිවල මාන්නකාරකම තියෙන මිනිස්සු? දන්නවද මාන්නකාරව කවුරු වෙලාද උපදින්නේ? ඕන් දැන් ඔයත්තන්ට මතක් වෙයි අහවලා බල්ලෙක් කියලා උපදින්නේ කියලා. අතිමාන්නෝ කුකුරු මාන්නකාරව කවුරු වෙලාද උපදින්නේ? අර මාන්න ටිකක් තියෙන මිනිස්සු වඳුර වෙලා උපදිනවා. හරිය තියෙනවා නම් ඉතින් බල්ලොම තමයි. ඕන් දැන් කල්පනා කරන්න අහවලා කියලා දාගන්න. පින්නතුනේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි පුළුවන්. බුදුරු කියනෝනේ පුබ්බභාසි දැක්කම hina වෙන්න. ඔය විවිධ ආයතන වල බණ පින්කම් වලට ගියාට පස්සේ දැනෙලා තියෙනවා, කියලා තියෙනවා
මිනිස්සු හැම වෙලේම බලන්න පින්නතුනි අනේකට තට්ටුවක් දාන්න. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී. කිසි කෙනෙක් ඉන්නවද දහවල හොඳට වැඩ කරනවා කියලා හොරෙන් ගිහිල්ලා කියන තරමක් මොනවද කියන්නේ? මිනිස්සුන්ට විපතක් වෙන දේවල්. ජීවිතේ හෙට ඉඳන් මේ ගුණය හදා ගන්න ඕනේ. හෙට ඉඳන් මිනිස්සෙකුට දෙන්න පුළුවන් දෙයක් තමයි පින්නතුනි අර පෞරුෂය කියන එක. බුදු වෙන්නත් හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. නිවන් දකින්න අපි හැම වෙලේම කැමති අනේකගේ පෞරුෂය බින්දින්න. මං ඔයත්තන්ට තව රුපියල් 100ක්වත් කවදා හරි හොඳ හාඳුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන විදිහට ඉන්න. ඔය කවුරු හරි අපි වැඩට යනකොට අපි ඉස්සරලම good morning කියලා කියනකොටද අපිට සතුටු, දකින්නකොටම අපිට කියනකොටද අපිට සතුටු? අර කවුරු හරි ඩක් ගාලා අපිට good morning කියොත් අර පොඩි සෙලිබ්‍රිටි ගතියක් එන්නේ නැද්ද අපිට? සතුටක් එන්නේ නැද්ද? සමහරු ඉන්නවා පින්නතුනි ඔය දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. දැන් මේ පන්සලේ අදත් ඇති. මේ හරි ඉන්නකොට දැන් ආහාරයෙන් එනකොට පේනවනේ. දැක්කේ නැහැ වගේ මල් හදනවා. ඇවිල්ලා කතා කරනකොට කියන්නේ මොනවද? අනේ මං දැක්කේ නෑනේ කියලා. කතා කරනකම් කතා කරන්නේ. නිකන් ඔය try කරලා බලන්නකො ඉන්නක මම ඕවා. මිනිස්සු තරහ වෙනවා හොඳේ ඔහොම කරන්න යන්න එපා. කතා කෙරුවොත් තමයි මිනිස්සු කතා කරන්නේ. බුදුවරු කියන්නේ මොකක්ද? බුදුහාරෝ කිව්වද අනේක කතා කරනයන් කවදාවත් කතා කරන්න එපා කියලා. සියල්ලට ප්‍රථම කතා කරන්න. බුදුවරු කියන්නේ. කවුරු හරි දැක්කම හොඳට hina වෙන්න කට ඇරලා. කාටද hina වෙන එකේ ලාභය තියෙන්නේ? ඒක අපිට තියෙන. ඒක අපිට වැදගත් වෙන. අපේ හිතයි මෛත්‍රියෙන් පිරෙන. අපේ හිතයි කරුණාවෙන් පිරෙන. අපේ හිතේ කැතකම නැහැ. සමහර කියනෝ නේද? වෛරයක් නැහැ, තරහක් නැහැ, ඒ වුණාට යන්නේ නැහැ කතා කරන්නේ. ඒ වෛරය තරහ නැත්තම් මොකටද කතා බහ කරන්නේ නැතුව ඉන්නේ? මිනිස්සු පැසව ඉන්නේ හැම වෙලේම. මෙහෙම දේශනා කරන්නේ පින්නතුනේ බුදුහාමුදුරෝ කියපු විදිහට හිටපුවාම මරණකොට අර මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනවනේ. එහා පැත්ත මෙහා පැත්ත පේනකොට කවුද අසරණ වෙන්නේ? එතකොට මතක් වෙන්න ඕනේ කිසි කෙනෙකුට තරහින් ඉඳලා නැහැ. ජීවිතේ පුරුදු වෙන්න හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. පුළුවන්. ජීවිතේ අද ඉඳන් පුරුදු වෙන්න කිසි කෙනෙකුට ඔය කටින් මේ මනත කුණුහරුපයක් කියන්න එපා. බැරි දුව දෙක නොකර ඉන්න. තෝ කියලා කියන්න එපා කාටවත්. මිනිස්සුන්ට කේන්ති යන්නේ ව්‍යාපාදය ඇති වෙන්නේ. තෝ කියලා බයිනකොටද ඔයා කියලා බයිනකොටද?
කාට හරි ඉන්නවද ඔයා කියලා බයිනකොට කේන්ති වෙන කවුරු ඉන්නවද? නිවන් මඟ හොරන බරපතල කාරණයක් වැළැක්වෙනවා. වාචාය සංවරෝ සාදු වචනේ සංවරකම තියෙන්න ඕනේ. මේක හරි ගස ගන්න. හරි කෘතවේදී වෙන්න නිරන්තරයෙන් නිහතමානී වෙන්න. අර බුදුරු ගන්නන් මංගල සූත්‍රය මොනවාද කියන්නේ? ගාරවෝච නිවාතෝචනේ අනේකට ගරු කරන්න පුරුදු වෙන්න මැරෙන්න කලින්. තවුණාදී විනයෝච සුසික්කිතෝ ඉගෙන ගැනීමත් එක්ක හොඳ විනයක් තියෙන්න ඕනේ. ජීවිතේ පුරුදු වෙන්න. ඉතින් අර සේවිකාව බේරුනේ hina වෙලා ගියපු හින්දා. hina වෙන්න පුළුවන් අන්තිම ආත්මය මොකද්ද? කවුද දන්නේ සංසාරේ කවදා කොහෙ කොහොම කවුරු වෙලා උපදීද කියලා. මිම්මනත කවදාවත් hinaවක් මිසක් ඔය කටින් රැවිලි එරවිලි ගෙරවිලි ඔය බුම්ම ගැනිලි කරන්න එපා. මම ඉතින් හොඳටම දන්නවා මම මෙව්වා කිව්වා කියලා ඇත්ත හැදෙන්නේ නැහැ. මොකදයි මේ ජීවිතේ යන පළවෙනි බණයි. මිට කලින් කොච්චර අහලාද? පුරුදු වෙන්න හැඩ ගැහෙන්න. දැන් මේ කටින පිංගම කරනවට කොච්චර ඉන්නවද මිනිස්සු මේක විවේචනය කරන? මේ පැතිවල එහෙම නැත්නම් මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලා 500ක් එක්ක අනෝතප්ත විලට වඩිනවා. වැඩලා ඉවර වෙලා අහනවා බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාගේ මේ සංසාරේ මේසා විශාල විදියට කාටත් වඩා උසස්සේ සම්මත පින්කමක් කරපු කෙනෙක් ඉන්නවද? ලොකුයි හොඳයි කියලා කියන්න පුළුවන් විදියට. කවුද නැගිටින්නේ? නාගිත මහරහතන් වහන්සේ. නැගිටලා මොකද්ද කියන්නේ? සිංහෙක් වගේ කටින පින්කමක් කරා. ඔයත්තන්ට දැන් හිතන ඇති කටින සිවුරක්ම නෙවෙයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා පින්නතුනේ. ඔය දැන් මේ කටින පෙරහැරක් යනවද? යනවනේ. පෙරහැර යනවනේ. ඔය ගෙවල් වල බුදියාගෙන ඉඳලා එකපාර නැගිටලා ඔක රුපියල් 100ක් දාලා වැන්දට හරියනවද? අය රුපියල් 100ට කඩනානි සංස ගත්ත හැකේ? එහෙම බෑ. ඇවිල්ලා පන්සලේ මොකක් හරි කප්රු කෙල්ලපුවාම හරියනවද? එහෙම ඔය සබම් පෙන්ඩෝල් එල්ල කඩනානි සංස ගන්න බෑ. මිනිස්සුන්ගේ මේවා හැම එකක්ම ගොඩනගෙන්න ඕනේ. එහෙමයි කියලා ඉතින් ගෙවල් දොරවල් වල ඔප්පුව නම්මනම් එල්ලුවත් ඒත් ගන්න බෑ. භෞතිකයත් එක්ක ගනුදෙනු කරලා පින්කම් පිරිමහන්න බෑ. මිනිස්සුන්ට තියෙන්න ඕනේ සංසාරේ නාගිත මහරහතන් වහන්සේ කියනවනේ විපස්සී බුදුහාමුදුරුවන්ගේ කාලේ හරියට දන් දුන්නලු. හරියට භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරාලු. මිනිස්සු මේවා කරනවා. මිනිස්සු මොකුත් කරාට මිනිස්සුන්ට හිත හදාගන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. අර දන්නවද අදින්න පුබ්බකට වෙච්ච වැඩේ?
මොකද යදින්න පුබ්බකට අච්චර තිබිලා කණ්ඩ බොණ්ඩ බැරි වුණේ. මෙලෝදයක් කෑවේ නැහැ. මට කුණ්ඩලී කිව්වේ බෙහෙට්ටියක්වත් ගේන්න ගියේ නැහැ. අදින්න පුබ්බක මරුණාට පස්සේ කවුරුවත් නැහැ අයිති වෙන්න. දේපල කොහාටද ගියේ? රජුරවන්ට අයිති වුණා භාණ්ඩාගාරයට. මැරිලා සතියක් විතර ගියාට පස්සේ රජුරුව ජනේලෙන් ඔළුව එළියට දාලා බලලා කියනවා තවත් පින්නතුනේ අදින්න පුබ්බගේ බඩු අදින මාලිගාවට. රජුරුව කිව්වලු අනේ මේක කාලවත් මරුන්නේ නැනේ කියලා. එච්චරට ඔය ඇත්තන්ටත් මතක් වෙන්නේ දිහාවලා වයි කියලා. තිබ්බට පින නැහැ. පිනට දහමට දෙන්නේ නැහැ. තිබ්බට මදි කණ්ඩ පින තියෙන්න ඕනේ. අදින්න පුබ්බක එක ආත්මික. මම මේ කියන්නේ පන්සල් වලට අපිත් දෙනව දීලා හිත හදාගන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මොකක් හරි පන්සලේ හාමුදුරුවන්ගේ ගැටලුවක් වුණොත් එහෙම මේ ගන්ටාර කුල්ලක් තියනවද නැහැ? ඕකන ලණුවක් ඇදිනේ. ලණුව නැත්තම් මොකද කරන්නේ? හාමුදුරුවෝ උදේට කෑවද දවල්ට කෑවද පොඩි හාරුන්ගේ අම්මට තාත්තට මොකද පිරිවෙන්ගේ ඕව මොකවත් නැහැ. මොකක් හරි එකක් වෙන්න ඕනේ. පන්සලේ ප්‍රශ්නයක් කියලා ලණුව නැති ගන්ටාරේ නැගලා ගහලා කියන්නේ. මිනිස්සු එහෙමයි. හෙට හාමුදුරුවන්ට යන්න කිව්වොත් යන්න වෙන්නේ නැද්ද වෙදනේ? යන්න වෙනවා කියලා දැන මොකක් වෙනුවෙන්ද කරන්නේ? ශාසනය වෙනුවෙන් වෙනතුනේ. එහෙම කරන්න හිත හදාගන්න පුළුවන් කාටද? ඒ උත්තමයන්ට විතරයි. ගරහන්න එහෙම නැහැ. නින්දා කරන්න එහෙම නැහැ. අදින්න පුබ්බක එකාත්මික බිරිඳත් එක්ක ඉන්නකොට ගෙදරට එනවා හාමුදුරු කෙනෙක් හැමදාම. මොකේද? පින්ඩ පාතේට. ඇල්ලතුරු ටිකක්වත් දෙන්නේ නැහැ අර පුතයා. එක දවසක් පින්නතුනේ අදින්න පුබ්බකට හිතෙනවා අදින්න පුබ්බක දැන් එළියට යන්න යනකොට හාමුදුරුවෝ මිදුලේ කෑ ගහලා කියනවා මොනා හරි දෙන්න. ඔච්චරයි කියන්නේ. මොනා හරි දෙන්න. ඔය වචනේ මතක තියාගන්න. දෙන්න කියපු කමට ලැබුණේ වෙන්න තුනේ. බිරිඳත් හොඳට උයලා දෙනවා. අදින්න පුබ්බක වෙලේ ඉන්නකොට හාඳුරුව පිණ්ඩපාතේ අරගෙන යනවා. අදින්න පුබ්බකට හිතුණා මොනාද දුන්නේ කියලා බලන්න ඕනේ. අදින්න පුබ්බක මොකද කරේ? දුවගෙන ගිහිල්ලා පාත්‍රය අරගෙන බැලුවා මොනවද තියෙන්නේ කියලා. අදින්න පුබ්බකට හරි කේන්තියක් ආවා. ඇයි? හිතුවට වඩා දීලා. කේන්තියෙන් ගිහිල්ලා බිරිඳට දොස් නැගුවා. අර දෙන්න කියපු හින්දා හම්බුණා. හිත හදා ගන්න බැරි වෙච්ච හින්දා බුද්ධි විඳින්න බැරි වුණා. දෙන්න දීලා තාරින්න. දෙන්න දීලා හිත හදා ගන්න බැරි වෙලාවක් දැන් මේ පැතිවල නම් එහෙම නැතුව ඇති. ඔය දීපු එක නමක් එහෙම කිව්වේ නැත්තම් එහෙම ආය බාර ගන්න. දීලා අතාරින්න. දැන් අපි හිතමුකෝ කවුරු හරි ඇවිල්ලා පන්සලේ මොකක් හරි එළියෙන්
ෆිල්ටර් එකක් හයි කරලා යනවා එන කට්ටියට වතුර බොන්න. ඊළඟ මාසේ එනකොට තිබ්බේ නැත්නම් එහෙම මල දෙයයි වෙන්නේ. මිනිස්සු හිතන්නේ හාඳුරලා ඉන්නේ බඩු රකින්න කියලා පන්සලේ. හාඳුරලා ඉන්නේ මිනිස්සු දෙනේව රකින්න නෙමෙයි. දෙන්න දීලා අතාරින්න. මිනිස්සු වෙන්න දුනිය අටපිරිකර පූජා කරනවනේ. ලැජ්ජ නැතුව කියනවා දැන් පන්සලෙන් ගන්න හාඳුරු දෙන්න නැතුව තම්බලා කණ්ඩා යෙව්වා. මේ කියන මේ ආපහු පන්සලටමනේ ඔය පිරිකර ගන්න එනකොට කියන જાති මම මේ කියන්නේ මෙහෙම නැතුවද ඒකල 2008 ගන්න ආපහු පන්සලටමනේ එම පූජා මේ සිතුවිල්ලක් තියනවද? පන්සලෙන් ගන්නවා ලාභේ පන්සලට ඕන හින්දා. පාර පූජාමේ වඩා ලාභ මේ සිතුවිල්ලක් දෙන්න. මටත් ලාභයි හාඳුරුවන්ටත් ලාභයි. ආපහු පන්සලට මතක තියාගන්න. ජීවිතේ පුරුදු වෙන්න. මේ කරන හැම එකකටම සිතුවිලි හරි වටිනවා පින්නතුනේ. අපිට ඕන ගිය පාරට වඩා හොඳට කරන්න. අපිට ඕන එහෙම කටිනවල මරු කියලා එකක් නැහැ. එහෙම මොකද්ද කටිනේ හොඳටම කරනවා කියන්නේ? පින්නතුනේ හොඳටම කරන්න සාසනය වෙන්නේ. ඒ හැංගීමෙන් කරන්න. මිනිස්සු කියනවා කටිනේ මරුවට කරන්න ඕනලු. එහෙම එකක් නැහැ. මම මේකත් කියලා තමයි යන්නේ මට අය බණවලට කියන එකකුත් නැදම් දී. ඔය මිනිස්සු දැන් ලබන අවුරුද්දෙත් අපේ හාඳුරුවන්ගේ කටිනේ බාර අරන්නේ නැත්තේ මේ. බැරි වෙලාවත් විජිතහාමුදුරුවෝ කීවොත් එහෙම කටිනේ වෙන කෙනෙකුට දෙන්න වෙනවා කියලා. මොන වගේ එකක් වෙයිද? වෙඩි තියන්න පුළුවන් නම් වෙඩි තියනවා හාමුදුරුවන්ට. කටිනේ දෙන්නේ නැහැ කාටවත්. මොනවද කරන පින්කම්? මම මෙහෙම දේශනා කරන්න පින්නතුනේ ඔය මම නිතර බුද්ධ ගයාවේ යනකොට උදේට කිරි ආහාර පූජා කරනවා. මම තිබ්බ ප්‍රමාණයට වඩා මම දීපු ප්‍රමාණය වැඩි. මම බලනවා කවුරුවත් ඒද මලක්වත් නැත්තේ. මොකද කරන්නේ? පාත්‍රේ ගිහින් දෙනවා පූජා කරලා එන්න. අපේ අම්මලාට තාත්තලාට මොනවද ඕනේ? අරක බුදුහාමුදුරන්ට කවා ගන්න තියනවා නම් ඊට වඩා සතුටක් නැහැ. මල්ලාසනේ තියෙන වසේරම ඈත් කරලා අපේ එක තියන්න. බුදුම පොකරයන් අල්ලන්නේ පුව තියන්න. අපේ හිත සිතුවිලි කොහොමද හැදෙන්න නඩත්තු වෙන්න ඕනේ? අපි හොඳ බෞද්ධයෝනේ පින්නතුනේ. බුද්ධ පූජාව තියන්නේ වෛර පිරිමහන්න දෙතිරිවාති කම් පිරිමහන්න තරංගයක් නැහැ. සනසෙන්න ඕන තැන්වල වෙනසෙන්න හදන්න එපා. ඒ හින්දා දෙන්න තියෙන අමාරුම දෙයක් ජීවිතයේ දෙන්න අවස්ථාවක් ආවොත් දෙන්න. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී. බුදුහාමුදුරුවෝ කියනෝ නේද මනෝ පුබ්බංගමා ධම්මා. මොකක්ද ශ්‍රේෂ්ඨ වෙන්න ඕන? මනස. වැදගත් වෙන්න ඕන මොකද්ද? සිතුවිලි.
එහෙනම් කරන හැම පින්කමක්ම තුලදීම සිතුවිලි යහපත් කරගන්න. නාගිතහමතුරු කියනවා හරි ඕනෑකමින් පින්කම කළ රහත් වෙන්න පැතුවලු. ඊට පස්සේ පින්නතුනර මේ ආරපතේ චක්‍රවර්ති සිරින් ලැබේ. ගහන ඉදිකටු පාරක් ගන්න චක්‍රවර්ති රාජ සම්පත්තිය ලැබෙන්න. උන්වහන්සේ කියනවා 18 වතාවක් සක්විති රජ වෙලා ඉපදුනාලු. න දුග්ගතින් ගච්ඡති. කවදාවත් දුගතියට යන්න. ගච්ඡති දේව ලෝකං කොහාටද යන්නේ? දිව්‍ය ලෝක සැප සම්පත්මයි. කවදාවත් නරකේ උපදින්නේ. මොකේ අනුභවයේද? කටිනේ අනුභවය. යම් කිසි කර්මයට කර්මයක් එහා මෙහා වෙනවනේ. අඩු වැඩි වෙන්න පුළුවන්. කිසිම කර්මයක් ප්‍රබල නැහැ. මොකක් මැඩගෙන යට කරෙන්නද? කටින පින්කමෙන් ලැබෙන ආනිසංසය යට කරගෙන යන්න ආයේ අකුසලයක් නැහැ. ඒ හිත් වලින් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා මේ කරන පින්කම් කටයුතු හරි හොඳට කරන්න. දැන් අනිත් ඇත්තන්ට ප්‍රශ්නයක් ඇති. කවදා කටිනයක් කරන්නද කියලා. ඒ ඉතින් අවුරුද්දකට සැරයයි. මට දැන් වයස 50යි කියමු. නේ ඉතින් කවදා කරන්නද එහෙම හිතනව නේද? එහෙම එකක් නෑ වෙනදුනේ. ඒවට වස් කාලය තුල කරපු වගේ කියපු වගේ දේවල් වල හැටියට අර ඒක සාටරකට වෙච්ච දේ දන්නවනේ. තිබ්බේ එක සලුවයි. එක සලුවයි පින්නතුනේ තිබ්බේ. අවසානයේ දීලා පුදලා ඇවිල්ලා මොකද්ද කිව්වේ? මම දිනුවා කියලා. බුදුහාමුදුරුවෝ ශ්‍රී මුකෙන් වදාරනෝ කොසල් රජුරුවන්ගේ අසද්දෘස මහදානටත් වඩා බරපතලයිලු ඒක සාටකගේ සලුව දන් දීම. මේ හිත හැදිලා තියෙන්න ඕනේ. දීලා අර බලන්න ඒක සාටක සතුටු වෙච්ච හැටි. පතිරූප දේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා. හැම එකකටම තියෙන්න ඕන පෙර කරන ලද පින් ඇති භාවය. මේ හැම එකක්ම කරන්න සුදුසු පරිසරයක් තියෙන්න ඕන. ඇත්තන්ට ඕනෑකමින් දේශනා කරන්න. නොගැලපෙන තැනක් තියෙනවා නම් ගලපන්න යන්න එපා. ජීවිතේ වදයක් වෙන දෙයක් තියෙනවා නම් ලං කරගන්න යන්න එපා. අපිට පීඩාකාරී වදකාරී හැම එකක්ම අයින් කරලා දාන්න. දැන් මේ අම්මලාට සමහරට කසාදේ වදයක් වෙලා ඇති. ඔය අවුත් එහෙම කියලාමතුනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. සමහර අම්මලා කියනවා ළමයි හින්දා ඉන්නේ කියලා. එහෙම කියනවා. ඒ කියන්නේ ඔය ඇත්තන්ට ඔක එකක් වුණාට අපිට කී දෙනෙක් කතා කරනවද මිනිස්සු අඬ ඇති නැති කියලා එකක් නැහැ. ගම් වලට වඩා නාගරික පවුල් වල ප්‍රශ්න වැඩි පින්නතුනේ. අර්බුද වැඩි. ගම් වලට වඩා නාගරික මිනිස්සු දන්නව මොකද්ද? ප්‍රශ්න හංගගෙන මොකවත් වෙච්ච නැති ගානට hina වෙන්න දන්නවා. ඒ හැකියාව තියෙන ඕන එකක් ඔට්ටුයි වගේ ඉන්නවා. ඒ හින්දා ඔය
ගෙවල් වල තියෙන කතන්දර මොක වුණත් කමක් නැහැ. අපේ විමුක්තිය, අපේ යහපත, අපේ ශික්ෂණය, අපේ ආධ්‍යාත්මය කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල අපිම සකස් කරගන්න ඕනේ. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රැකේ.